සුබ දවසක්. අද අපි කතා කරමු පොලිසිස්ටික් ඕවේරියන් සින්ඩ්‍රෝම් කියන තත්ත්වයේදී ප්‍රතිකාරයක් විදියට මෙට්ෆෝමින් පෙති භාවිතා කරන්නේ ඇයි කියලා. පොලිසිස්ටික් ඕවේරියන් සින්ඩ්‍රෝම් කියන රෝග ලක්ෂණ වලින් දුක් විඳින කාන්තාවන් මදසරු භාවයට පත් වෙනවා, ඔසප් චක්‍රය අක්‍රමවත් වෙලා ඔසප් හැදෙන්නෙම නැතුව යනවා. ඒ වගේම ඇඟ මහත් වෙලා පිරිමි කෙනෙක්ගේ වගේ මූණේ පපුවේ ඇඟේ රෝම එනවා, කොණ්ඩේ යනවා, කුරුල ඇෙනවා. මේ විරූපී වීමට හේතුව තමයි පිරිමි හෝමෝනයක් වන ටෙස්ටෙස්ටරෝන් ශරීරයේ වැඩිපුර නිෂ්පාදනය වීම. මේ රෝග ලක්ෂණ ගොඩාක් අපිට පාලනය කරන්න පුළුවන් ටයිප් 2 දියවැඩියා රෝගයට භාවිතා කරන බෙහෙත් වර්ගයක් වන මෙට්ෆෝමින් කියන පෙත්ත පාවිච්චි කරලා. මම මීට පෙර PCOS ගැන වීඩියෝ එකක් කරා. ඒකෙදි මම සඳහන් කරා ඒකේ රෝග ලක්ෂණ එන විදිය, ඒ රෝග ලක්ෂණ එන්න හේතුව සහ මේ පිරිමි හෝමෝන ඇඟේ වැඩි වෙන්න හේතුව ගැන. ඒකේ ලින්ක් එක මම මේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ සඳහන් කරලා තියෙනවා. ඔබට අවශ්‍ය නම් මේක බලන්න පුළුවන්. මම මේ වීඩියෝ වල සඳහන් කරා වගේ පොලිසිස්ටික් ඕවේරියන් සින්ඩ්‍රෝම් කියන තත්ත්වයට ප්‍රධාන හේතුවක් තමයි ඉන්සියුලින් ප්‍රතිරෝධය. ඒ කියන්නේ ඉන්සියුලින් රෙසිස්ටන්ස් කියන තත්ත්වය. මේ අවස්ථාවේ වෙන්නේ ඇඟේ ඉන්සියුලින් තිබ්බට ඒ ඉන්සියුලින් වලට බෑ සෛල වලට ග්ලූකෝස් ඇතුල් කරවන්න. ඒකට හේතුව තමයි මේ සෛල දක්වන ඉන්සියුලින් ප්‍රතිරෝධය. මේ තත්ත්වය ඇති වෙන්න ප්‍රධාන හේතුවක් තමයි කාබෝහයිඩ්‍රේට් අධික ආහාර ගැනීම. ඒ වගේම ඇඟ මහත් වීම, ස්ථූලතාවය, ව්‍යායාම මදකම මේ ඔක්කොම හේතු වෙනවා ඉන්සියුලින් ප්‍රතිරෝධයක් ඇතිවීමට. නිතරම සීනි සහ පිෂ්ඨය අධික ආහාර වැඩිපුර ගන්නකොට අග්න්‍යාශයෙන් නිතර ඉන්සියුලින් ශ්‍රාවය වීමක් වෙනවා. මේ විදිහට ඇඟේ ඉන්සියුලින් මට්ටම වැඩි වෙනකොට සෛල ඉන්සියුලින් වලට ප්‍රතිරෝධී වෙනවා. PCOS කියන තත්වයට පත් වෙනකොට මේ වැඩි වෙන ඉන්සියුලින් අපේ මොළයේ තියෙන පිටියුටරි ග්‍රන්ථිය මත ක්‍රියාත්මක වෙලා LH කියන හෝමෝන් එක වැඩියෙන් නිෂ්පාදනය කරනවා. මේ වැඩියෙන් නිෂ්පාදනය වෙන LH කියන හෝමෝන් එක තමයි ඩිම්බකෝෂ මත ක්‍රියාත්මක වෙලා මේ පොලිසිස්ටික් ඕවේරියන් සින්ඩ්‍රෝම් කියන තත්ත්වය ඇති කරන්නේ. එතකොට තමයි මේ කාන්තාවන්ගේ ඇඟේ පිරිමි හෝමෝනයක් වෙන ටෙස්ටෙස්ටරෝන් කියන හෝමෝන් එක වැඩි වෙලා මේ විරූපී වීම සහ මදසරුභාවය ඇති වෙන්නේ. ඒ වගේම මේ රෝගීන්ගේ දියවැඩියා තත්ත්වයක් මතුවෙන්න පුළුවන් මේ ඉන්සියුලින් ප්‍රතිරෝධය නිසා. මේ රෝග තත්ත්වය පාලනය කරනකොට ප්‍රධාන වශයෙන්ම කරන්න ඕනේ කාන්තාවන්ගේ ඔසප් චක්‍රය නැවත යථා තත්ත්වයට පත් කරගන්න ක්‍රමවත්ව ඔසප් වීමක් ඇති වුණොත් තමයි දරුඵල ඇති වෙන්නේ, දරුවෙක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම විරූපී වෙලා මහත් වෙලා ඉන්න ශරීරය නැවත යථා තත්ත්වයට පත් කර ගන්නත් මේ ඉන්සියුලින් ප්‍රතිරෝධය යථා තත්ත්වයට පත් කර ගන්න ඕනේ. එතකොට තමයි ටෙස්ටෙස්ටරෝන් මට්ටම පල්ලෙහාට බැහැලා ඔසප් චක්‍රය නැවත යථා තත්ත්වයට පත් වෙලා සාමාන්‍ය කාන්තාවකගේ තත්ත්වයට ලං වෙන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා ප්‍රධාන වශයෙන් කරන්න ඕනේ ඇඟේ ඉහළ ගිහිල්ලා තියෙන ඉන්සියුලින් මට්ටම පල්ලෙහාට අරගන්න. ඒකට මොකද්ද කරන්න ඕනේ? පුළුවන් තරම් අඩුවෙන් කාබෝහයිඩ්‍රේට් ආහාරයට ගන්න. ඒකම ව්‍යායාම කරලා ඇඟේ බර අඩු කරගන්න. එතකොට හුඟක් දේවල් යථා තත්ත්වයටපත් වෙයි. මේකට උදව්වක් විදියට තමයි මෙට්ෆෝමින් පෙති අපි භාවිතා කරන්නේ. මෙට්ෆෝමින් වලට පුළුවන් ඇඟේ බර අඩු කරන්න. ඒ වගේම ආහාර මාර්ගයෙන් ග්ලූකෝස් අවශෝෂණය අඩු කරන්න. අක්මාව මගින් කරන ග්ලූකෝස් නිෂ්පාදනයත් අඩු කරන්න පුළුවන් මේ මෙට්ෆෝමින් වලට. එතකොට මෙට්ෆෝමින් පෙති ගන්නකොට බර අඩු කරනවා, ආහාර මාර්ගයෙන් ග්ලූකෝස් අවශෝෂණය අඩු කරනවා වගේම අක්මාවෙන් ග්ලූකෝස් නිෂ්පාදනය අඩු කරනවා. මේ හේතුන් නිසා මෙට්ෆෝමින් ගන්නකොට ඉන්සියුලින් ප්‍රතිරෝධය අඩු වෙලා ඉන්සියුලින් සෙන්සිටිවිටි එක වැඩි වෙනවා සෛලවල. එතකොට ග්ලූකෝස් බාධාවක් නැතුව හොඳින් සෛල තුළට ඇතුල් කරගන්න පුළුවන් වෙනවා. මේ හේතුන් නිසා ක්‍රමයෙන් ටෙස්ටෙස්ටරෝන් මට්ටම පල්ලෙහාට යනකොට කුරුල ඇතිවීම, අනවශ්‍ය විදියට රෝම ඇතිවීම, ඇඟ මහත් වීම වගේ දේවල් ඉබේම පාලනය වෙලා ඔසප් වීමත් ක්‍රමයෙන් ක්‍රමානුකූල වෙන්න පටන් ගන්නවා.
නමුත් මේක පෙත්තෙන් විතරක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ව්‍යායාම, කෑම බීම හැම දෙයක්ම වෙනස් වෙන්න ඕනේ. එතකොට තමයි හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙන්නේ. මෙට්ෆෝමින් පෙති නිසා මේ PCOS තත්ත්වයත් එක්ක එන දියවැඩියා තත්ත්වයක් පාලනය වෙන්න පටන් ගන්නවා. ඒක නිසා මේ මෙට්ෆෝමින් පෙති ගන්නකොට ක්‍රමානුකූලව පෙති ගන්න ඕනේ. මුලින් පොඩි ඩෝස් එකකින් පටන් අරගෙන අවශ්‍යතාවය අනුව ඒක වැඩි කරන්න පුළුවන්. හැම වෙලෙම කෑම වේලකට පස්සේ තමයි මෙට්ෆෝමින් පෙති ගන්න ඕනේ. හිස් බඩ ගන්න හොඳ නැහැ. සමහරුන්ට අතුරු ආබාධ විදියට වමනේ ගතිය, බඩ බුරුල් වෙලා යන ගතිය, කෑම අපිරියාව වගේ ඉන්න පුළුවන් මේ මෙට්ෆෝමින් පෙති ගන්නකොට. ඒක නිසා පොඩි ඩෝස් එකකින් පටන් අරගෙන ක්‍රමයෙන් අවශ්‍යතාවය අනුව මේ ඩෝස් එක වැඩි කරොත් මේ බේත් අපහසුයක් නැතුව ගන්න පුළුවන් වෙනවා. මෙට්ෆෝමින් පෙති ගත්තට සාමාන්‍යයෙන් ලේවල ගොඩක් සීනි පල්ලෙහාට බහින්නේ නැති නිසා සාමාන්‍ය කෙනෙකුට උනත් දියවැඩියා නොමැති රෝගියෙකුට උනත් බර අඩු කරගන්න මේ බෙහෙත් පාවිච්චි කරගන්න පුළුවන්. ඒක මේ බෙහෙත් වල තියෙන තවත් වාසියක්. ඔබ PCOS කියන රෝග තත්ත්වයෙන් පීඩා විඳින කෙනෙක් නම් මේ වීඩියෝ එක ඔබට වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. ස්තුතියි. මම ඩොක්ටර් සෑම් ජේ.